හොඳ ආදායම් මාර්ගයක් වෙන්න පුළුවන් භෝගයක් තමයි පුවක් කියන්නේ. ලංකාවේ පුවක් වර්ග කිහිපයක් තියෙනවා. රබඩ පුවක්, හම්බම් පුවක්, රට පුවක්. අපි දැන් බලමු පුවක් වලින් කොහොමද සල්ලි හොයන්නේ කියලා. අපිට වර්ග කිහිපයක් තියෙනවා කරන්න පුළුවන් දේවල්. ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි පුවක් එකතු කරන එක. ඒ කියන්නේ අපිට ගෙවල් වල තියෙන පුවක් එක තැනකට එකතු කරලා විකුණන්න පුළුවන්. ඊළඟට කරන්න පුළුවන් දේ තමයි පුවක් පැල වගා කිරීම. පැල වගා කරලා පැල කරන අයට විකුණන්න පුළුවන්. පුවක් අස්සන්න වැඩි කාලෙට මිනිස්සු කරන දෙයක් තමයි කරුංක දාන එක. කරුංක කරනවා කියන්නේ අමු පුවක් වේලන එක. මේ වේලගත්ත කරුංකා හොඳ සුළු අපනයන භෝගයක්. කරුංකා වලට හොඳ මිලක් ලංකාව තුළ පවතිනවා. අවසාන වශයෙන් මම කියන්නේ පුවක් වලින් මඩ පුවක් දාන එක තමයි කරන්නේ. ඒ කියන්නේ පුවක් දියේ දාන එක තමයි කරන්නේ. මේක හොඳ ආදායම් මාර්ගයක් ගන්න පුළුවන් ක්‍රමයක්. මම ඉස්සරහට ඔයාලට පුවක් මඩ පුවක් කරන විදිය කියලා දෙන්නම්. මගේ මේ වීඩියෝ එක හොඳයි වටී කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න.